ඇමරිකාවේ මුහුදු ලෝකයේ ප්‍රකෝටි ගණනින් ආදායම් ලබන තැනක්. එහි ඩොල්ෆින් මත්ස්‍යාකාර 4ක් තියෙනවා. නරඹන්නන් දසලක්ෂ ගණනක් වසරකට එහි පැමිණෙනවා. ඩොල්ෆින් කෑම එහි අලෙවි කෙරෙනවා. ඩොල්ෆින් මත්ස්‍යාකාර නැරඹීමට තවමත් බොහෝ දෙනා ප්‍රිය කරනවා. අතින් අල්ලන තරම් දුරක සිට මේ සතුන් දැකීම ඇඟ කිලිපුලන සතුටක් ගෙන දෙන්නා. ඩොල්ෆින් මසුන්ට කෑම දීමට හා ඔවුන් අත කෑමට ඉඩ ලැබීම විරලව ලැබෙන අවස්ථාවක්. ඒත් ඔවුන් සතු නිදහස උදුරා ගැනීම සාධාරණයි කියලා ඔබ හිතනවාද? ඩොල්ෆින් මසුන්ට මෙහෙම සමීප වන විට ස්වාභාවික වටපිටාවේදී ඔවුන් මුහුණ පාන ප්‍රශ්න ගැන මිනිසුන්ගේ අවධානය යොමු වෙනවා. ඒත් මේ වගේ පුංචි තටාකවල ඔවුන් රඳවා තබා ගැනීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ ජීවන රටාවට ඇත්ත වශයෙන්ම අප ගරු නොකරන බව නේද? ෆ්ලොරිඩාහි පිහිටි ඩොල්ෆින් මත්ස්‍යාකාරී ව්‍යාජ මිනිමරු තල්මසුන්ද ඉන්නවා. ඔවුන්ද ඩොල්ෆින් පවුලේ සමාජිකයන්. නිදැල්ලේ ඉන්නකොට ඔවුන් මේ වගේ හැසිරෙන්නේ නැති බව කියන්නට ඕන නෑ. අල්ලපු තටාකයේ සිටින බෝතල් වැනි නාසා ඇති ඩොල්ෆින් මසුන් 6 දෙනා තම රංගපෑම් ඉදිරිපත් කරන්න සූදානම්. මුලදී මේම කොටු කර තබාගත් ඩොල්ෆින් මසුන් රාශියක් මිය ගියා. දැන් වඩා හොඳ වෙදෙහෙදකම් හා සනීප ආරක්ෂකකම නිසා මිය යන ගණන අඩු වෙලා. ඒත් ඒ ඩොල්ෆින් මත්ස්‍යකාර කීපයක විතරයි. ඒත් සංදර්ශන සඳහා ඔවුන් සිරපුට තබා ගැනීම සාධාරණයි කියන්න බෑ එයින්. ඒ හැරෙන්නට ඔවුන්ගේ ස්වාභාවික හැසිරීම් රටා ගැන කිසිවක් මේ සංදර්ශන වලින් මිනිසුන්ට ඉගෙන ගන්නට ලැබෙන්නේ නැහැ. පුහුණු කරනවා කියන්නේ ඩොල්ෆින් මසකු යමක් කළ විට ඌට මාළුවෙකු තෑගි කිරීමයි. කොහොම වුණත් පුහුණුකරුවන් සතුටු කිරීමට ඔවුන් කැමතියි. නැත්නම් තෑගි නොලැබෙන නිසා. මේ බෝතල් නාසයේ ඇති ඩොල්ෆින් මසුන් බලා ඉන්නේ කෑම ලැබෙනකල්. ඒත් ඊට කලින් ඔවුන් රැකුම් පාන්නට ඕනේ. ව්‍යාජ මිනිමරු තල්මසුන් ඊළඟ දර්ශනයට සූදානම් වෙලා ඉන්නේ. දිනකට දර්ශන 4ක් පැවැත්වෙනවා. මෙසේ අස්වාභාවික හා මිනිස් ක්‍රියා අනුකරණය කෙරෙන තාලේ හැසිරීම් වල යෙදෙන්නට මේ සතුන් පුහුණු කරලා තියෙනවා. කරන්නට වැඩක් නැති වුණාම ඩොල්ෆින් මසුන් වෙහෙසටපත් වූවන් වගේ උදාසීනයි. ඩොල්ෆින් මසුන්ට විශ්මයජනක දේ කළ හැකි. බොහෝ
සින් ඩොල්ෆින් මත්ස්‍යාගාරවලට යන්නේ මේ හපන්කම් දැක ගන්නටයි. ලෝපුරා මෙබඳු මත්ස්‍යාගාර 100ක් පමණ තියෙනවා. ඒවා ඉන්න ඩොල්ෆින් මසුන්ගේ සංඛ්‍යාව 1000ක් පමණ ඇති. මින් වැඩි දිනෙක මේ මත්ස්‍යාගාරවල උපන් අය නෙවෙයි. පිටින් අල්ලගත් අය. සත්ව උද්‍යාන සඳහා වෙන සතුන් වගේම ඩොල්ෆින් මසුන් අල්ලන අය ඉන්නවා. රහසිගතව සිදු කෙරෙන ඒ කටයුතු චිත්‍රපටගත කිරීමට ඉඩ ලැබෙන්නේ ඊට කලාතුරකින්. මේ ගෝතමාලා වෙරළට ඔබ්බෙහි කළ වීඩියෝ පටිගත කිරීමක්. මොහු නම් තරාපු ඩොල්ෆින් මසුන් අල්ලන්නෙක්. ඔහු කුලියටගත් සහායකයන් සමග ඩොල්ෆින් මසුන් හඹා යමින් ඔවුන් කොටු කර අල්ලන හැටි මේ. පුංචිම ඩොල්ෆින් පැටවක හෝ අත්හරින්නේ නැහැ. අල්ලාගත් හැටියෙම Tamanට ජීවත් වීමට සිදුවන අන්දම පිළිබඳ පාඩමක් වුන්ට ලැබෙනවා. මල මසුන් කෑමට ඕනට බල කිරෙනවා. ඒ සිදුවන්නේ නලාවක් හැඬවීමෙන්. පසුව රැඟුම් පාන්නට උන්ට සිදුවන්නේ මේ නලා හඬ අනුවයි. අලුත් නිවහනේදී ඔවුන්ට නොයෙක් බෙහෙත් වර්ග රාශියක් ලබා දෙනවා. මේ අගනා සතුන් මුල් මාස කිහිපයක් හොඳ සනීපෙන් ජීවත් කිරීම සඳහා කරන සත්කාරයක් ඒ. අල්ලාගත් ඩොල්ෆින් මසුන් මුල් අවුරුදු කිහිපය තුළ අඩු ආයුෂෙන් මිය යනවා. නිදැල්ලේ සිටින බෝතල් නාසා ඇති ඩොල්ෆින් මසකුගේ ආයු කාලය අවුරුදු 50කට වැඩි. ඩොල්ෆින් මසුන් බොහෝ මිලයි. මාක්ස් ලක්ෂයක් පමණ මිලවන අවස්ථා තියෙනවා. ඒ ඔවුන්ගේ තත්ත්වය අනුවයි. ඔවුන්ගේ මතු පිට සම නොවේලී තබා ගන්නට ක්‍රීම් ආලේප කරනවා. පැය කීපයක ගමනකින් පසු බඩු තොගය නියමිත ගුවන් තොටුපළට ළඟා වෙනවා. තම ඇනවුම් බාර ගැනීමට ගැනුම්කරුවන් බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. ඩොල්ෆින් මත්ස්‍යයා ප්‍රවාහනය කරන්නේ පෙට්ටියක් තුල දමලයි. ගුවන් යානයේ හුඟක් කුඩා නම් පෙට්ටියක් ලැබෙන්නේ නැහැ. ගමනේ ඉතිරි කොටස උට යන්නට සිදුවන්නේ ඊටත් වඩා අවදානමකින්. අල්ලාගත් ඩොල්ෆින් මසුන්ට අත්වන ඉරණම ලෝපුරා ඩොල්ෆින් මත්ස්‍යාකාරවලදී දැකගත හැකියි. ෆ්ලොරිඩාහි මූතුරංග මඩල ඊට එක නිදසුනක්. මේ රංගපෑම්වලදී මුව පෙදෙස තුවාල වුණේ නැතිනම් ඔවුන්ට කෑම සඳහා අයදීමක් කරන්නට පුළුවන්. මසුන් ලබා ගැනීමට නම් අහසට පැන බමරයක් මෙන් කැරකෙන රැඟුම පෑ යුතුයි. හොඳින් වැඩුණු ඩොල්ෆින් මසුන් 5 දෙනෙකු මේ කුඩා තටාකයේ ජීවත් වෙනවා.
ෆ්ලොරිඩාහි මුහුදු ලෝකය. මේ ඩොල්ෆින් මසුන්ටත් කෑම සඳහා වැඩ කරන්නට වෙනවා. ඇමරිකානු නිලධාරීන් කියන අන්දමට 1966 සිට මේ තටාකයේ සිටි බෝතල් නාසයේ ඇති ඩොල්ෆින් මසුන් 34 දෙනාගෙන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කුඩා තටාකවල ජලය නිතර මාරු නොකළොත් අපිරිසිදු වෙනවා. ලුණු හා ක්ලෝරින් වැනි රසායනික ද්‍රව්‍ය බහුලව යොදා තටාක පිරිසිදු කරනවා. මේ ද්‍රව්‍ය මුහුදු සත්වයන්ට හානිදායකයි. ඇමේසන් ගඟෙන් ගෙන මේ මිරිත ඩොල්ෆින් මසුන් වසර 10කට වැඩි කාලයක් ඩුයිස්බර්ග් සත්තුවත් ජීවත් වෙනවා. ඔවුන් 5 දෙනෙකු මේ කුඩා තටාකයේ කලින් හිටියා. එයින් 3 දෙනෙකුම කලකට පෙර මිය ගියා. රෝග නිසා ඇති වූ ලප කැලල් වලින් ඔවුන්ගේ සිරුරු වැසී ගිහින් මේ බුද්ධිමත් සතුන්ගේ ජීවිතයට විවිධත්වයක් ලබා දීම සඳහා ඇත්තේ රබර් පටයක් හා කොන්ක්‍රීට් වලල්ලක් පමණයි. ඇමේසන් ඩොල්ෆින් මසුන්ට දෙන්නේ සජීවී මසුන්. උන් අල්ලාගෙන කෑමේ වාසනාව ඔවුන්ට හිමි වී තිබෙනවා. මිනිසාට නොඇසෙන සියුම් ශබ්ද තරංග නිකුත් කිරීමට ඔවුන්ට පුළුවන්. තම හැසිරීම් පාලනය කර ගැනීමට මේ තරංග ඔවුන්ට උදව් වෙනවා. තරංගවල දෝංකාරය ඔස්සේ තමා සිටින ඉසව්ව තීරණය කිරීමට ඔවුන්ට පුළුවන්. හරියට බහුලන් කරනවා වගේ. සාගර හා ගංගා වැනි ස්වාභාවික වටපිටාවල මේ ක්‍රමය හරි අපූර්වට ක්‍රියාත්මක වෙනවා. එසේ වුවත් පෙට්ටි වැනි තියුණු කොන් සහිත කොන්ක්‍රීට් තටාකවලදී මේ තරංග යලි යලිත් පරාවර්තනය වෙනවා. එය හරියට බිත්තිවලට කැඩපත් සවි කළ කාමරයක් වගේ. ඩුයිස්බර්ග් සත්තුවත්තේ ඉන්නේ ඇමර්සන් ඩොල්ෆින්ලා පමණක් නෙවෙයි. සුදු තල්මසුන්ද එහි ඉන්නවා. ඔවුන් හඳුන්වන්නේ බෙලුගාස් යන නමින්. මේ වගේ කුඩා තටාකයක එවැනි යෝධ මසුන්. කලින් මේ සුදු තල්මසුන් 3 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් හිටි නමුත් එකෙකු මිය ගිහින්. මේ දකුණු ඇමරිකාවේ කොමර්සන් ඩොල්ෆින් මත්ස්‍යයෙක්. 1978 සහ 1983 අතර කාලය තුල මොවුන් 17 දෙනෙකු අල්ලා ගනු ලැබුවා. ඩුයිස්බර්ග් සත්තුවත්තේදී උන් 16ක්ම මිය ගියා. ඉතිරිව ඉන්නේ එකයි. නිදැල්ලේ ඉන්නවට වඩා සතුටක් විනෝදයක් මේ සතුන් ලබන බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂකවරුන් බොහෝ දෙනෙකු විශ්වාස කරන කරුණක්. මේ ඩොල්ෆින් මසුන් සියලු දෙනාම ඇල්ලුවේ ඩුයිස්බර්ග් සත්තුවත්තේ අධ්‍යක්ෂකවරයායි. ඒ ගැන ඔහුට හරි ආඩම්බරයි. සත්තුවත්තේ ප්‍රගතිය සතුටුදායක නොවුනත් තවත් ඩොල්ෆින් මසුන් අල්ලා ගන්නට ඔවුන්ට අවශ්‍යයි. ඇත්ත වශයෙන් කෙනෙකුට කළ හැක්කේ මෙවැනි දෙයක් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කිරීම විතරයි.
කොහොම වුණත් ජීවත්ව සිටින ඩොල්ෆින් මසුන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. वर्ष 1965 පටන් ජර්මනියේ ඇති ඩොල්ෆින් මත්ස්‍යකාර නගරයේ සිටි ඩොල්ෆින් මසුන් 97 දෙනෙකු මිය ගියා. ඉන් 41ක් ඩුයිස්බර්ග් තටාකයේ හිටපුවුන්. ඩොල්ෆින් මසුන් ගැන දැන ගැනීමට මහ ජනතාව විශේෂයෙන්ම ළමුන් දක්වන උනන්දුව විශාලයි. ඒත් අවාසනාවකට වගේ ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ ඩොල්ෆින් පිළිබඳ වැරදි තොරතුරු. රැඟුම් දර්ශන අවසන් වූ පසු ඩොල්ෆින් මසුන් වෙහෙසකාරී උදාසීන ගතියක් පානවා. තටාකයේ නායකත්වය සඳහා ඩොල්ෆින් මසුන් ඇතැම් විට සටන් වදිනවා. මෙය වනගතව වෙසෙන බොහෝ සත්වයන් අතර දක්නට ඇති තත්ත්වයක්. ඒත් කුඩා කොන්ක්‍රීට් තටාකයක සිදුවන සටනකදී බලවතාගෙන් බේරී යෑම අපහසුයි. මෙවැනි සටන්වලදී ඩොල්ෆින් මසුන් මරා දමනු ලැබූ අවස්ථා තියෙනවා. අල්ලගත් ඩොල්ෆින් මසුන් වඩා හොඳ පරිසර තත්ත්වයක රඳවා තැබීමේ වැදගත්කම මේ පින්තූර වලින් පැහැදිලි වෙනවා. නිදසුනක් වශයෙන් වඩා විශාල මත්ස්‍යාගාර තැනීම දැක්විය හැකියි. සමහර විට ඩොල්ෆින් මත්ස්‍යාගාර නැත්තටම නැති වෙලා යාවි. අවසාන වශයෙන් නිදැල්ල වෙසෙන ඩොල්ෆින් මසුන් ඇල්ලීමක් නැති වෙලා යාවි. මේ ඕස්ට්‍රේලියාවේ ටූරොක්සි ජපන් ජාතික ව්‍යාපාරිකයාට මුදල් නැති වූ නිසා බසා දැමූ තටාකයක්. ඩොල්ෆින් මසුන් වෙළඳාම ඕස්ට්‍රේලියාවේ තහනම්. ඒ නිසා මොවුන් නිදැල්ලේ ජීවත් වීමට යලිත් පුරුදු කළ යුතුව තිබෙනවා. කලින් පුහුණුකරු දැන් ඔවුන්ගේ විමුක්තිදායකයා බවට පත් වෙලා. ඩොල්ෆින් මසුන්ට කෑමට ඔහු තවමත් දෙන්නේ මැරුණු මාළු. මාළු නල්ලාගෙන කන හැටි උන්ට අමතක වෙලා නිසා. ප්‍රතිපුහුණුවට කොහොමද මාස ගණනක් යාවි. මාක් සමහර විට ඩොල්ෆින් මසුන් මුදා හරිනවා. අලුත් ජීවිතයට ඔවුන් හුරුවන හැටි බැලීමට. පසුපස වරලට කුඩා ගුවන් විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රයක් සවි කරලා තියෙන නිසා ඔවුන් සිටින ඉසව්ව පහසුවෙන් සොයාගත හැකියි. මෑතකදී ඩොල්ෆින් මසුන් ස්වල්ප දෙනෙකු අතුරුදහන් වුණා. ඔවුන් තවම ජීවත් වනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. දැඩි ලෙස කෙටු වූ ඩොල්ෆින් මසුන් 3 දෙනෙකු යලිත් අල්ලා ගැනීමට සිදු වුණා. ඔවුන් නිදැල්ලේ ජීවත් වීමට හුරු වෙලාද කියලා හරියට දන්නේ නැහැ. මාක් ඒ නිසා ඔවුන් මුදා හැරීමට දක්වන්නේ චකිතයක්. නිදහසේ රසය අවබෝධ කරගත් ඩොල්ෆින් මසුන් තටාකයේ දොරටුව ඉදිරිපිට එහා මෙහා පීනමින් ඉන්නවා.
ඩොල්ෆින් මත්ස්‍යාකාර නැත්තට නැති වුණොත් අප ඩොල්ෆින් මසුන් දැකගන්නේ කොහොමද? රොන් කැනින්ග්ස් ළඟ ඊට උත්තරය තියෙනවා. ෆ්ලොරිඩාවේ කීස් වලින් ඔබ්බේ මුහුදු පෙදෙස වෙත සංචාරකයන් ටික දෙනෙකු රැගත් රුවල් බෝට්ටුවකින් ඔහු යන්නේ බෝතල් නාසා සහිත ඩොල්ෆින් මසුන් දැක ගැනීමටයි. බෝට්ටුව වෙතට යනවාද නැද්ද කියලා තීරණය කිරීමට ඩොල්ෆින් මසුන් සමත්. කැනින්ග්ස් ඔවුන් පසුපස හඹා යන්නේ නැහැ. අවාසනාවට වෙනත් බොහෝ අය එහෙම කරනවා. ඩොල්ෆින් මසුන් නිරීක්ෂණයට විශාල පිරිසක් බෝට් වලින් ගියාම විවෘත මුහුදේ වුවත් ඔවුන් කැළඹීමට පත් වෙනවා. මිනිසුන් ඩොල්ෆින් මසුන් සමග එක්ව පිහිනීමට යෑම උනත් කිසියම් පාලනයකින් යුතුව කළ යුතු දෙයක්. මිනිසුන් සමග එක්ව ගැවසෙනවද නැද්ද කියලා තීරණය කිරීමට සතුන්ට නිදහස තිබිය යුතුයි. Hey guys! The baby is the one right next to the mother. The closest one is the real young one too. Hey! Hey Nicholas! ඩොල්ෆින් මසුන් නිසා රොන් කැනින්ග්ස් ඇතැම් විට කොතරම් වශීකృత වනවාද කිවහොත් ඔහුගේ බෝට්ටුව මුහුදු පත්ලේ ගැටී නැවතී ඇති බවත් ඔහුට නොදැනේ. වයස්ගත ඩොල්ෆින් මසුන්ගේ නිවහනක්. එය පීටා ඇත්තේ ෆ්ලොරිඩාහි ඩ්‍රාසිකී නම් පෙදෙසේ. ඩොල්ෆින් මත්ස්‍යාකාරවලින් ඉවත් කරනු ලැබූ සතුන් තමයි මෙහි ඉන්නේ. නමුත් ඔවුන් ක්‍රියාශීලීව තැබිය යුතුයි. නැත්නම් ඔවුන් වැහැරී දුර්වල වන්නට පුළුවන්. Okay, Delphi, it's your turn. Got it? Good boy. මේ ඩොල්ෆින් විශ්‍රාමිකයට තියෙන අපූර්ව විනෝදාංශයක්. විවේකයක් ලැබුණාම ඔහු අලුත් තාල චිත්‍ර අඳිනවා. Oh, you're dabbing now. Very good. Good boy. ඔහු තමයි ඩොල්ෆින් මසුන්ගේ පිකාසෝ. මේ විහිළුවක් කියා හිතන්නට එපා. ඔහු මේ සඳහා පුහුණු කරනු ලැබුවෙක්. ඒත් මෙවැනි හැසිරීමක් බුද්ධිමත්භාවයේ මනින සාධකයක් ලෙස සැලකීමට අමාරුයි. Oh, that's beautiful. Are you done? Oh, yeah. It's a masterpiece. Yes, that's so pretty. You guys are the stars. ඩොල්ෆින් මසුන් බුද්ධිමත්ද? මිනිසාට වඩා බුද්ධිමත්ද? සමහර විට විය හැකියි. ඔවුන්ට විශාල මොළයක් තියෙනවා මිනිස් මොළයටත් වඩා. ඒ නිසා තමයි මොළය පිළිබඳ පරීක්ෂණ කරන විද්‍යාඥයන් අවුරුදු 40කට පෙරදිත් ඩොල්ෆින් මසුන් ගැන සැලකිලිමත් වුණේ. ඒත් මම හිතන්නේ බුද්ධිමත් භාවය මැන බැලීමට පුළුවන් කියලා. එසේවත් එක් දෙයක් ගැන කියන්න පුළුවන්. ඩොල්ෆින් මසුන්ට විශ්මයජනක දක්ෂතා තියෙනවා.
ඔවුන් ඉතා පැහැදිලි ශබ්ද නිකුත් කරන්න සමත්. ඒ අප වගේ උගුරින් හා කටින් නෙවෙයි. ඔවුන් මේ වාක්කුවරේ මගින් තමයි ශබ්ද උපදවන්නේ. ඒ ශබ්ද මෙලනියන් නමින් හඳුන්වන මේ මේද පොදිය තුලින් ගමන් කර ජලය තුලින් පිට වෙනවා. Taman ඉන්න ඉසව්ව ගැන දැන ගැනීමටත් ආහාර සොයා ගැනීමටත් ඔවුන් මෙසේ ශබ්ද නගනවා. මේ ශබ්ද හඳුන්වන්නේ ක්ලික්ස් යන නමින්. ඔවුන් පිට කරන ශබ්ද බෝට්ටුවල හෝ මසුන් මත ගැටි දෝංකාරයක් වශයෙන් ආපසු ඔවුන් වෙතට ළඟා වෙනවා. මේ ක්‍රමයට කියන්නේ සොනාර් කියලායි. ශබ්දය කිසියම් වස්තුවක ගැටි නංවන ප්‍රතිරාවය තුළින් ඒ වස්තුවේ පිහිටීම සොයා ගැනීමයි ඉන් ඉටුවන මෙහෙය. මේ සීන් තියුණු හඬ ඩොල්ෆින් මසුන් අතර ඇතිවන සංනිවේදනයේදී උපයෝගී වන්නක්. මේ ජෝන් ලිලි ඔහු ඇමරිකානුවෙක්. ඔහු 1950 ගණන්වල පටන් ඩොල්ෆින් මසුන් ඇසුරු කරන්නෙක්. ජෝන් ලිලි ඩොල්ෆින් මසුන්ගේ බුද්ධිමත්භාවය ගැනත් ඊටත් වැඩිය ඔවුන්ගේ භාෂාව ගැනත් අවුරුදු ගණනාවක් පරීක්ෂණ කළා. මාග්‍රට් හවර් ඔහුට සහාය වුණා. මුහුද අද්දර ඇති මේ නිවස තුල ඩොල්ෆින් මසුන් සඳහා පීනුම් තටාක පවා ඔහු ඉදි කළා. ඒ දිවාරය ඔවුන් ඇසුරේ සිටීම සඳහායි. ලිලි සහ හවර් ඩොල්ෆින් භාෂාව ගැන අවුරුදු ගණනාවක් කරුණු සෙවීමේ යෙදුණා. ඉන්පසු ඔවුන් තව පියවරක් ඉදිරියට ගියා. අපගේ භාෂාව ඩොල්ෆින් මසුන්ට ඉගෙනීමට පවා ඔවුන් උත්සාහ කළා. එය මෙන්න මේ වගේ. 1 2 3 4 5 1 2 3 4 5 6 ඇත්ත වශයෙන්ම ඩොල්ෆින් මසුන්ට ගණන් කිරීමට පුළුවන්ද කියලා අප දන්නේ නැහැ. මිනිසුන්ට නෑසන ඉතා සියුම් උච්ච ශබ්ද නිපදවන්නට ඩොල්ෆින් මසුන් සමත් බව සොයාගනු ලැබේ ලිලිටත් බොහෝ කලින්. මේ ශබ්ද පැටිගත කොට එම පටිය අඩු වේගයෙන් ධාවනය කිරීමෙන් නැංවෙන හඬ දෘශ්‍යමය ලෙසින් තිරයක් මතට ප්‍රක්ෂේපණය කිරීමෙන් ඒවා ගැන සෙවිය හැකි වුණා. විද්‍යාඥයන් පිරිසක් ඩොල්ෆින් මසුන් සමග මේ එක් වී සිටින්නේ හවායිහි ඔආහු දූපතේ. මේ කෙන් මාටින් ඔහු පරීක්ෂණයකට සූදානම් වෙනවා. කියෝලා, ඔකෝවා, ෆියුනා, ලෝකානා සහ ඉට්සි බිට්සි කියන ඩොල්ෆින් මසුන් මේ පරීක්ෂණයට හවුල් වෙන්නට ඇවිත්. ඩොල්ෆින් මත්ස්‍යයෙකුට කෙන් මාටින් පෙනෙන්නේ මේ වගේ. මේක තමයි පරීක්ෂණාගාරය. මේ ඉන්නේ සුචි, කෙන්ගේ උදව්කාරිය. අද මොනවද වෙන්නේ කියලා දැනගන්නට ඩොල්ෆින් මසුන්ට ඕන වෙලා. කියෝලා සැලකිලිමත් වෙනවද කියලා බලා ගන්නට කෙනෙක් අවශ්‍යයි. ඒ ගැන ස්කැප් නෑ. Okay, here we go. Now, you know this is me. We're going to find out if you know if that's you in a mirror. We'll set it up, mirror covering almost the entire window. සූචි කිසියම් තුනී තහඩුවක් කවුළුවට සවි කරනවා. ඇයටත් කෙන්ටත් ඒ තුලින් එහා පැත්ත දැකීමට පුළුවන්. ඒ ඩොල්ෆින් මසුන්ට එය කැඩපතක් වගේ.
දිය යටතීගත් ඡායාරූපයෙන් පෙනෙන පරිදි ඩොල්ෆින් මසුන්ට පරීක්ෂණකාරී ඇතුළත පෙනෙන්නේ නැහැ. ඩොල්ෆින් මසුන්ට තම තමන්ව හඳුනාගත හැකිද කියලා බලන්නටයි මේ පරීක්ෂණය කරන්නේ. මෙහිදී ඩොල්ෆින් මසුන්ගේ ප්‍රතික්‍රියා සහ ඔවුන් කොපමණ වේලාවක් කැඩපත ඉදිරියේ රැඳී ඉන්නවද කියලා කෙන්සා සූචි නිරීක්ෂණය කරනවා. කෙන්සා සූචි හිතන්නේ ඩොල්ෆින් මත්ස්‍යයෙකු මෙහෙම හැසිරෙන්නේ තමාව හඳුනාගත් නිසා කියලා. අවාසනාවකට වගේ බොහෝ විද්‍යාඥයන් පරීක්ෂණ කරන්නේ අල්ලාගත් ඩොල්ෆින් මසුන් ඇසුරින්. ඒත් හවායි වල කෙන් කරන පරීක්ෂණ වලට යොදාගෙන ඉන්න ඩොල්ෆින් මසුන් මුහුදු ජීවී උද්‍යාන මත්ස්‍යාකාරයේ රැඟුම් පෑමෙන් ඉවත් වූ සතුන්. නියුරන්බර්ග් නුවරත් පර්යේෂණ සඳහා යොදාගන්නේ අල්ලාගත් ඩොල්ෆින් මසුන්. විවිධ හැඩතලවල වෙනස වටහා ගන්නට උන්ට කොතරම් දුරට පුළුවන්ද කියලා සොයා ගැනීමටයි ලොරන්සෝ ෆොන් ෆර්සන් පරීක්ෂණ කරන්නේ. ඩොල්ෆින්ගේ මතකයේ කොතරම් තියුණුද කියලා ඔහු සොයා බලනවා. එමි එක් හැඩතලයක් දැනටමත් හඳුනාගෙන දිය යට තිබෙන සේයාතාඩුවේ ඇති හැඩතලය ඇය හඳුනාගත යුතුයි. ස්වරූපයෙන් එකිනෙකට වෙනස් හැඩතල දෙකක් මාරුවෙන් මාරුවට දර්ශනය වන විට එමි තෝරාගත යුත්තේ අණ්ඩාකාර හැඩතලයයි. විද්‍යාඥයෝ පැය ගණනාවක් තිස්සේ බලා හිඳමින් එමි නිවැරදි හැඩතලයේ තෝරා ගන්නා වාර ගණන සටහන් කර ගන්නවා. ජය ලැබූ හැම වතාවකම ඇයට මාළු තෑග්ගක් ලැබෙනවා. අද පර්යේෂණ වලට කරදරකාරී දවසක්. අපේ දියයට ඡායාරූප ගන්නා කැමරාව නිසා එමි ව්‍යාකූල ස්වභාවයකට පත් වෙලා. ඊවා නම් ඩොල්ෆින් මත්ස්‍යයා නිල් පාටට හුරු වෙලා. ඡායාරූප පටලය වෙනස් කරන විට මතුවන පාට අතරින් ඇයට නිල් පාට තෝරා ගන්නට පුළුවන්. එය නිවැරදිව කළහොත් ඇයට මාළු ලැබෙනවා. මේ හඳුන්වන්නේ නියත ශක්තිකරණය ලෙසින්. ඊවා හොඳ අවධානයෙන් ඉන්නට ඕනේ. ඊළඟ ප්‍රයත්නය ආරම්භෙන්නේ නලානාදයකින්. ඊවා තම හොටෙන් නිල් පාට පෙන්වන අවස්ථා නිවැරදිව ගණනය කෙරෙනවා. මේ අන්දමින් විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ පාට වර්ග ඩොල්ෆින් මසුන්ට කොයිතරමින් වැදගත් වනවාද කියා සෙවීමටයි. ඩොල්ෆින් මසුන් පිළිබඳ පර්යේෂණ බොහොමයක් කර තියෙන්නේ ඇමරිකානු නාවික හමුදාව විසින්. නාවික හමුදාවට සම්බන්ධ මුල්ම ඩොල්ෆින් මත්ස්‍යයාගේ නම ටෆී. ඔහු ජීවිතාරක්ෂක කිමිදුම්කරුවෙකු ලෙස භාවිත කළා. ඒ 1965 දී. ඇමරිකානු නාවික හමුදාවට සම්බන්ධ ඩොල්ෆින් මසුන් 100 ගණනක් ඉන්නවා. යුද්ධමය ඉදිකිරීම හා පරමාණු බල සබ්මරින් යාත්‍රා ගැන සෝදිසියෙන් සිටීමට මොවුන් බොහෝ දෙනෙකු යොදවා තිබෙනවා. ඔවුන් භයානක වැඩවලක් නිරත වෙනවා. මේ පුංචි තල්මසා ටෝෆිඩෝවක් ගැන පරීක්ෂාවක යෙදිලා. වියට්නාම් හා ගල්ෆ් යුද්ධවලදී සමහර ඩොල්ෆින් මසුන් මිය ගියා. චිත්‍රපට ගත කිරීම වලට ඇමරිකානු නාවික හමුදාව අවසර දෙන්නේ නැහැ. රුසියානුවන් මෑතකදී ඊට අවසර දුන්නා.
මේ රුසියානු නිලධාරියා පෙන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙන වීඩියෝ පැටයක්. ඇමරිකානු වෙරළ ආරක්ෂක භටයන් ඩොල්ෆින් මත්ස්‍යයෙකු මුහුදට බාන අන්දමයි මේ. කළු මුහුදු නාවික බලඇණියද ඩොල්ෆින් මසුන් රඳවා තබාගෙන සිටියා. ඒ ඩොල්ෆින් සමූහය මුදා හැරලා ස්ථානය වසා දැමීමට රුසියානුන් වඩාත් කැමැති ඇති. එය නඩත්තු කිරීමේ වියදම විශාල නිසා. සතුරු කිමිදුම්කරුවෙකුට පහර දී ඔහු අසරණ කරන හැටි ඩොල්ෆින් මසුන් ඉගෙන ගන්නට ඕනේ. හරියට දිය යට සිටින මුරපල්ලෙකු වගේ. ඩොල්ෆින් මත්ස්‍යයෙකු මිය ගියහොත් ඔහුට හමුදා පන්නේ අවමගුලක් ලබා දෙනවා. මේ සතා සෑහෙන තරුණයෙක්. මෙතෙක් අප දුටුවේ අල්ලාගත් ඩොල්ෆින් මසුන් සම්බන්ධ කරගෙන කෙරෙන පර්යේෂණ. නමුත් බොහෝ විද්‍යාඥයින් කැමති නිදැල්ලේ ජීවත් වන ඩොල්ෆින් මසුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමට. මේ සඳහා මුහුදේ ඒමේ අත සැරිසරන්නට ඕනේ. ගැල්විස්ටන් හිදී නම් මේ තරම් අමාරු නැහැ. ඩොල්ෆින් මසුන් හැමතැනම ඉන්න නිසා. ඩොල්ෆින් මසුන් ජීවත් වන අන්දම පිළිබඳව වඩා හොඳින් දැනගන්නට නම් නිදැල්ලේ සිටින විට ඔවුන් නිරීක්ෂණය කළ යුතුයි. ඔවුන් එකිනෙකා වෙන්වෙන්ව හඳුනා ගැනීමට පුළුවන් වීම වැදගත්. මේ තැපැල් පත් නොවේ. ගැල්වෙස්ටන් බෝක්ගේ ඩොල්ෆින් මසුන්ගේ ඡායාරූප. මේ හැම සතාගේම පශ්චාත් වරල එකිනෙකට වෙනස්. හරියට මිනිස්යාගේ ඇඟිලි සලකුණු වගේ. නිදසුනක් වශයෙන් කිව්වොත් මේ ඉන්නේ මල්ටියොච්. එයා කැමති ඇලට වෙලා කල් ගත කරන්නට. මේ රොල්ෆ්. ඔහු කැමති මාළු බෝට්ටු පස්සෙන් පීනගෙන යන්න. හේතුව කියන්න ඕනේ නැහනේ. මාස ගණනක් මෙහෙම සෝදිසින් සිටියාම ඔබට පුළුවන් ඔවුන් මොන ප්‍රදේශයේ ඉන්නවද, කැම්ප් ගන්නට ඔවුන් කොහට එනවද කියලා දැනගන්න. Okay, I think I got them. අමුතු විදියක පසුවරලක් තියෙන ඩොල්ෆින් මත්ස්‍යයාට අප නමක් දාලා තියෙනවා. දිගු කළ ඇඟිල්ල කියලා. අවුරුදු 4කටත් වැඩි කලක් මේ රැඳී සිටින ඇය කුඩා ගැහැණු සතෙක්. They're moving about medium speed. They're not bothered by the here. ඩොල්ෆින් මසුන් රාශියකගේ ඡායාරූප ගෙන ඇති මගේ ශිෂ්‍යයන්ට ඔවුන් 1000කට වැඩි ප්‍රමාණයක් හඳුනා ගන්නට පුළුවන්. අහසින් ගියාම ඩොල්ෆින් මසුන් සිටින තැන් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. ඔවුන්ගේ හැසිරීම වඩා හොඳින් නිරීක්ෂණය කිරීමටත් පුළුවන්. Yes, if we could circle clockwise here, please. And we'll take a close look at these animals traveling towards the northeast. මේ ඩොල්ෆින් රංචුව සිටින්නේ වෙරළට බොහෝ ඈත දියඹේ. Let me try to get a picture or two of that as we pass around. We make a pass. All right, there we go. Okay, and I'll try that again in a moment. I think we got a pretty good shot there at the thousandths of a second as we moved along with the animals. All right. මේ පෝල් ස්පොන්. ඔහු බටහිර කැනඩාවේ පුංචි දූපතක වැසියෙක්. දිය යට රාජකාරි රාශියක් කරන අයෙක් ඔහු.
ලෝකයේ ජලජ ශාකා අතර විශාලම වර්ගය තමයි කෙල්ප්. පෝල් ස්පොන් දියයට මයික්‍රොෆෝනයක් සවි කිරීමේ යෙදී සිටිනවා. ඒකට කියන්නේ හයිඩ්‍රොෆෝනය කියලයි. පෝල් ට්‍රාන්ස්මීටරයක් ගසකට සවි කරනවා. හයිඩ්‍රොෆෝන වලින් ලැබෙන සංඥා එමගින් සම්ප්‍රේෂණය වෙලා ගොඩින් අයට ඇහෙනවා. යන්ත්‍රයට විදුලිය බලය ලැබෙන්නේ සූර්ය කෝෂ වලින්. Sounds like distant echoes and Craycraft. පෝල් සහ ඔහුගේ බිරිය හෙලෙනා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? Just A1s. Sounds like A1 so far. They're definitely A's anyway. Right. That's nice. These must be the guys that Dave saw earlier this morning. Are these on Craycraft? මෙතන සින්දු කියන ඩොල්ෆින් මසුන් නැරඹීමට පෝල් ස්පොන් පුරුදුව සිටියා. දැන් ඔවුන් සොයා දියඹට යන්නේ නැහැ. පරීක්ෂණාගාරයේ හිඳමින් ඔවුන්ගේ හඬට සවන් දෙනවා. Good. Wait for some C5 calls here. හයිඩ්‍රොෆෝන 10කින් පමණ ලැබෙන ශබ්ද ඔහුට ඇහෙනවා. මේවා ඔහුම හදපු හයිඩ්‍රොෆෝන. ස්පොන්ගේ දූපතේ කොයි පැත්තට ගියත් ඔබට මේ ශබ්ද අසන්නට පුළුවන්. මේවා මිනිමරු තල්මසුන්ගේ ගීත. ඕක්ස් යන නමින් හැඳින්වෙන මිනිවරු තල්මසුන් තමයි විශාලතම ඩොල්ෆින් වර්ගය. සම්පූර්ණයෙන් වැඩුණු සතෙක් මීටර 9ක් විතර දිගයි. වැන්කුවර් දූපතාවට ඔවුන් 170ක් පමණ ජීවත් වෙනවා. පවුල් වශයෙන් ජීවත් වන ඔවුන්ටම ආවේනික භාෂාවක් එහෙම නැත්නම් ශබ්ද විශේෂයක් තියෙනවා. ඔවුන්ගේ ගීත එකක් දෙකක් හඳුනා ගන්නට පෝල්ට පුළුවනි. තල්මසුන් මුළු ජීවිත කාලයම තම කණ්ඩායමට සම්බන්ධව සිටිනවා. මේ කණ්ඩායම් කීපයක් එකතු වන අවස්ථා තියෙනවා. ඒ ප්‍රජනනය සිදුවන කාලවලදී. හයිඩ්‍රොෆෝන වලින් ලැබෙන සංඥානු පෝල්ට සහ හෙලෙනාට කියන්නට පුළුවන් තල්මසුන් සිටින ඉසව්ව හා ඔවුන් ගමන් කරන දිශාව. හයිඩ්‍රොෆෝන වලින් ඈතට යන සතුන් ගැන විස්තර සමහර විට මිත්‍ර නිරීක්ෂකයන් වෙතින් ලැබෙනවා. ඔවුන් ගුවන්විදුලි පණිවිඩයකින් ඒ බව දන්වනවා. හැන්සන් දූපත හා පරීක්ෂණාගාරයේ අවට ගැවසෙන තල්මස් පවුල් ගැන තොරතුරු ස්පොන් යුවල විසින් සටහන් කරගනු ලබනවා.
And were they going very fast? Yeah, pretty quickly. They looked like they were සමහර වෙලාවට උන් කුඩා රංචු වශයෙන් එහා මෙහා යනවා. එබඳු පවුල් දෙක තුනක් හමු වන හැටි ඔබටත් දැක ගන්නට පුළුවන්. Oh, and you didn't see the C6s, eh? No, we had one male that was out in the middle that we weren't quite sure about. Made us wonder that maybe the rest of the C6s were in there, but yeah, it was. බෝට් වලින් ගොස් නිරීක්ෂණය කරනවට වඩා ඩොල්ෆින් මසුන්ට සවන් දීම ප්‍රතිඵලදායකයි. එවිට ඔවුන්ගේ නිදහස් ජීවිතයට බාධා වන්නේ නැති නිසා. මීදුම සහිත කාලකුණයක් තිබුණත් ඔවුන් මොනව කරනවද කියලා ඔබට දැනගත හැකියි. Anyway, I wanted to show you house notes. Very, very distant. On VI. හැන්සන් දූපතට දැන් රෑ වෙලා. අඳුරු වැටුණත් පෝල් සහ හෙලෙනා දිගටම තම වැඩ කටයුතු වල නිරත වෙලා. ඩොල්ෆින් මසුන් සිටින තැන් ඔවුන් හැම විටම දන්නවා.